Truecaller කියන මේ ඇප්ලිකේෂන් එකේ සේවාව සිදුවන සේවාව විස්තර කරන්න අද මම ඔයාලට යොදාගන්නේ මේ Windows දුරකථනය. මේක Windows 10 mobile install කරලා තියෙන මේ දුරකථනය හරහා මම ඔයාලට demonstrate කරන්න බලාපොරොත්තු වෙනවා මේ Truecaller ඇප්ලිකේෂන් එක. හරි අපි වැඩි වෙලාවක් ගන්න නැතුව install එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. install එකට ගිහිල්ලා ඔයාලට දැන් මම මෙතන Windows දුරකථනය භාවිතා කළාට ඔයාගේ තියෙන Android දුරකථනය, ඔයාගේ තියෙන iOS දුරකථනයේ මේ ඇප්ලිකේෂන් එක මේ විදිහටම store එකේ තියෙනවා. ඔයාලට තියෙන්නේ store එකට ගිහිල්ලා search bar එකට ගිහිල්ලා මේ keyword එක search කරන්න Truecaller කියන keyword එක search කරපුවම ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ලබා ගන්නට හැකියාව තියෙනවා. මම දැනටමත් මේ ඇප්ලිකේෂන් මේ දුරකථනය install කරලා තියෙන්නේ කාල වේලාව ඉතුරු කරගන්න. අපි open කරලා බලමු ඇප්ලිකේෂන් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මේක ආරම්භක තිරේ ඇප්ලිකේෂන් එකට ඔයාලට first enter වෙද්දි මුලින්ම enter වෙද්දි ඔයාලට මේ වගේ තිරයක් දක්නට ලැබෙනවා. මේකෙදි ඔයාලට අහනවා ඔයාගේ දුරකථන අංකය කුමක්ද කියලා. මද වේලාවකින් +94 කියන්නේ අපේ 94 අපේ අන්තර්ජාතික කේතේ ඒක ඔටෝමැටිකලි අයිඩෙන්ටිෆයි කරගෙන ඒක ලබා දෙනවා. ඔයාලට තියෙන ඔයාගේ දුරකථන අංකය එතනට enter කරන්න විතරයි. හරි. දුරකථන අංකය enter කරලා get started කියන බටන් එක press කරන්න. ඔයාගේ SMS එක යවන්න කියලා මේ දුරකථනය වලින් අහම ඒකට approval එක දෙන්න. ඊට පස්සේ ඔයාට SMS කෝඩ් එකක් ඔයාගේ දුරකථනයට මද වේලාවකින් ලැබෙනවා. ඒක ඔයාලට පේනවා ඇති 177 කියන නම්බර් එකේදී ඒ නම්බර් එක මෙතනට එන්ටර් කරන්න ඕන. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාගේ නම්බර් එක successfully verified කියලා ඔයාට දැනුම් දීමක් සිදු කරනවා. ඔයාට එතකොට මෙතන පුළුවන් ඔයාගේ නම එන්ටර් කරන්න. මේ විදිහට එන්ටර් කරන්න පුළුවන්. ඊමේල් එක ඔප්ෂනල් ඔයාට අවශ්‍ය නම් ඔයාට ඒකත් මෙතන එන්ටර් කරන්න පුළුවන්. හරි. enable enhance search මේක තවත් ඒකේ තියෙන වැඩිදුර අංකයක්. හරි ඒකත් ක්‍රියාත්මක කරා. දැන් enable live caller ID. ඔයාගේ ජංගම දුරකථනයේ phone book එකේ අදාළ අංකයක් ඔයාට ලැබෙන අංකයක් තියෙනවා. ඒ අංකය ඔයාගේ phone book එකේ නැහැ. නමුත් මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ දුරකථනයේ තියෙනවා නම් ඔයාට මේ ඇප්ලිකේෂන් එක හරහා ඒ අංකය හඳුනා ගන්නට හැකියාව තියෙනවා. අන්න ඒ ෆීචර් එක enable කරන්නද කියලා තමයි මේ අහන්නේ. අපි ඒක enable කරන්න. ඒක enable කරන්න නම් ඔයාගේ phone settings වල default applications යටතේ මේ calling section එකේ messaging section එකේ තියෙන යම්සි වෙනස්කම් දෙකක් සිදු කරන්න. අපි කිලික බලමු settings වලට. මේ settings වල calling and messaging සහ calling කියන option දෙක ඔයාට දෙකම Truecaller කියන එක select කරන්නට අවශ්‍ය වෙනවා. මේ ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ අපි permission එකක් ලබා දෙන්න ඕනේ මේ application එකට ඔයාගේ මේ දේවල් access කරන්නට. අපි යන් නැවතත් application එකට ඒක සාර්ථකව අවසන් වුණා. සාර්ථකව activate වීමක් සිද්ධ වුණා. ඉතින් මේ application එක කරනවාදී මේකේ තියෙන විශේෂම දෙයක් තමයි මෙතන තියෙන මේ name or number. ඔයාගේ මොකක් හරි නම number එකක් enter කරන්න පුළුවන්. ලෝකේ තියෙන ඕනම ඔයාලට ලැබෙන ටෙලිෆෝන් දුරකථන අංකයක් මෙහි enter කරලා ඔයාට කාගේද කියලා අඳුර ගන්නට හැකියාව තියෙන කොච්චර වටිනවද නේද? ඉතින් ඒ වගේම නමකුත් පුළුවන්. අපිට උදාහරණයක් වශයෙන් මම පෙරේරා කියලා නිකන් enter කරලා බලමු. මේ විදිහට ඔයාට මේ ලංකාවේ ගොඩක් වෙලාවට පෙරේරා කියන ලෝකෙ පුරාම ඉන්න අයගේ ඔයාට numbers නෙමෙයි අතන මේකුණේ නාමයන් දරා ගන්න පුළුවන්. ඔයාට මෙතන දැන් බලන්න අපි එකක් ක්ලික් කරලා බලමු. දැන් මෙතන මේ විදිහට ඔයාට ස්ක්‍රීන් එකක් දෙනවා. ඔයාට මෙයාගේ ටෙලිෆෝන් නම්බර එක මෙතන සර්ච් කරලා එකපාර පහසුවෙන් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒක තමයි මෙතන තියෙන ආරක්ෂාව. ඔයාගේ ආරක්ෂාවටත් ඒකයි කරලා තියෙන්නේ. ඔයාට මෙතන ask for contact details කියලා බටන් එක තියෙනවා. ඒක ප්‍රෙස් කරපුවම රික්වෙස්ට් එකක් එනවා මේ අදාළ පුද්ගලයාට. එයා අප්‍රූව් කරොත් ඔයාට ඔයාගේ contact number එක එයාගේ contact number එක ඔයාට ලබා ගන්නටත් හැකියාව තියෙනවා මේ ඇප්ලිකේෂන් එක හරහා. ඒ වගේම මෙතන ඕනම නම්බර් එකක් මෙතන එන්ටර් කරන්නටත් හැකියාව තියෙනවා. දැන් මම අංකයක් එන්ටර් කරේ. එයාගේ අදාළ පුද්ගලයාගේ නම, දුරකථන අංක, ලොකේෂන් එකත් මේ ඇප්ලිකේෂන් එක හරහා ලබා දෙනවා. ඒ වගේම මෙතන බ්ලොක් කියන ටැබ් එකට ගියාම මේ ලිස්ට් එකේ මම ආටිකල් එකේ පැහැදිලිවම කියලා තියෙනවා විශාල ප්‍රමාණයක් ලංකාවේ ස්පෑම් කෝලර්ස් ලා report කරලා තියෙනවා මේ ඇප්ලිකේෂන් එකට. report වෙලා තියෙනවා මේ ඇප්ලිකේෂන් එක කරා බ්ලොක් කිරීමක් සිදු කරනවා. ඉතින් දැන් මේ top spammers කියලා මේ අවස්ථාවේ 112ක් numbers මේකට add කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ spam කෙනෙක්ගෙන් spammer කෙනෙක්ගෙන් call එකක් આવොත් ඔයාලට මේ display එකේ
පෙන්නුම් කිරීමක් කරනම ස්පෑම කෙනෙක් වාට කෝල් කරන්න කියලා. ඒ වගේ මේ ලිස්ට් එකට වාටත් දුරකථන නමතු දුරකථන අංක ඇතුළත් කරන්නට හැකියාව තියෙන මේ my block list කියන ඔප්ෂන් එක හරහා. මම පෙර සඳහන් කරා මේ Truecaller සේවාව ඔයාලට භාවිත කරන්න ස්මාර්ට් දුරකථනයක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ස්මාර්ට් දුරකථනයකින් තොරව ඔයාලට මේ Truecaller සේවාව භාවිත කරන්න ආයෙත් දැන් මම මේ පෙන්නන්නට යනවා. මේ සඳහා ඔයා යන්න ඕන truecaller.com නැත්නම් www.truecaller.com කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලට මේ සේවාව ලබා ගන්න පුළුවන්. මේ වෙබ් අඩවියේ හෝම් පේජ් එක මේ වගේ. මේකේ උඩම තියෙනවා මෙතන ටෙක්ස්ට් බොක්ස් එකක්, සර්ච් බොක්ස් එකක්, ඒ වගේම අදාළ ඇප්ලිකේෂන් වලට ලින්ක්ස් මෙතන පෙළගැස්වීමක් සිදු කරලා තියෙනවා. අපි බලමු මෙන්න මේ සර්ච් බොක්ස් එක හරහා තමයි ඔයාලට නම්බර් එකක් සර්ච් කරගන්නට හැකියාව තියෙන්නේ. අපි ඇප්ලිකේෂන් එකේ නම් නම හරහා පුද්ගලයාගේ නම හරහා සර්ච් කරන්න try කරනවා. නමුත් මේකේ මේ රෙඩ් කලර් එකකින් මෙතන අපිට letters type කරන්න දෙන්නේ. ඒ කියන්නේ මේක නම හරහා මේ online නම් අපිට search කරන්නට හැකියාවක් නැහැ. නමුත් ඔයාලට තවදුරටත් නම්බර් එකක් නම් search කරන්න හැකියාව දෙනවා. අපි බලමු මෙතන නම්බර් එකක් type කරලා මම පෙර register වෙච්ච නම්බර් එක මෙතන type කරලා බලනවා. බලමු මොන වගේ result එකක්ද එන්නේ කියලා. ඔව් මගේ නම දුරකථන අංකය ඇඩ්‍රස් එක මේ වගේ මෙන්න මේ වගේ ඩීටේල් එකක් ඔයාලට තොරතුරු ඔයාලට ඩීටේල්ස් මේ විදිහට ලබා දෙනවා.